ඝන ද්‍රව්‍යයක් වුණාම නිශ්චිත හැඩයක් තියෙන්න ඕන. ද්‍රව්‍යයක් වුණාම ගලාගෙන යන්න ඕන. හැබැයි මේ දෙකටම අයිති නැති විද්‍යාඥයින්ම පවා අවුරුදු ගණනාවක් තිස්සේ පුදුම කරපු ද්‍රව්‍යයක් අපේ ඇස් ඉස්සරහම තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්, ඒ අපි හැමදාම දකින වීදුරු. අපි පයට පාගෙන සාමාන්‍ය වැලි කැට විනිවිද පෙනෙන වීදුරු බවට පත් වෙන්නේ කොහොමද? වීදුරු ඇත්තටම ඝන ද්‍රව්‍යයක් නෙවෙයිද? අද අපි knowledge hub තුළින් සරලවම සොයා බලමු වීදුරු පිටුපස සැඟවුණු මහා විද්‍යාත්මක අරුමය ගැන. මුලින්ම අපි බලමු වීදුරු කොහොමද හැදෙන්නේ කියලා. වීදුරු හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි සිලිකා. නැත්තම් අපි සාමාන්‍යයෙන් දකින වැලි. හැබැයි වැලි විතරක් නෙවෙයි. මේකට සෝඩා, ඈස් සහ කුණු ගල් එකතු කරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණය සෙල්සියස් අංශක 1700ක විතර අතිවිශාල උෂ්ණත්වයකින් යුත් පෝරණුවකට දාලා සම්පූර්ණයෙන්ම දිය කර හරිනවා. මේ අධික රස්නය නිසා වැලි කැටවල තියෙන අණු සම්පූර්ණයෙන්ම දිය වෙලා රතු පාට ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ද්‍රව්‍ය වේගයෙන් සීතල කරලයි අපිට අවශ්‍ය වීදුරු භාණ්ඩ නිර්මාණය කරගන්නේ. දැන් අපි එමු ප්‍රධානම විද්‍යාත්මක අභිරහසට. වීදුරු ඇත්තටම ඝන ද්‍රව්‍යයක් නෙවෙයිද? සාමාන්‍ය ඝන ද්‍රව්‍යවල ඒ කියන්නේ අයිස් හෝ ලෝහ වගේ දේවල් පරමාණු පිහිටලා තියෙන්නේ ඉතාමත් පිළිවෙලකට. හැබැයි අර උණු කරපු වැලි මිශ්‍රණය එකපාරටම සීතල කරන්නේ ඒ ඇතුලේ තියෙන පරමාණු වලට අර විදිහට පිළිවෙලකට සැකසෙන්න පොඩ්ඩක්වත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ද්‍රව්‍යක වගේ අක්‍රමවත් ලෙස තිබුණු තැනම හිර වෙලා ඝන තත්ත්වයට පත් වෙනවා. අන්න ඒ නිසා විද්‍යාඥයින් වීදුරු හඳුන්වන්නේ සාමාන්‍ය ඝන ද්‍රව්‍යයක් විදියට නෙවෙයි. අස්පටික ඝනයක් නැත්තම් අධික ලේස සීතලක ද්‍රව්‍යයක් විදියටයි හඳුන්වන්නේ. සරලවම කිව්වොතින් වීදුරු කියන්නේ ගලා යන්නේ නැති ද්‍රවයක්. අපි දැන් කතා කරමු ඇයි වීදුරු විනිවිද පෙනෙන්නේ කියලා. අපි දැන් කතා කරමු ඇයි වීදුරු විනිවිද පෙනෙන්නේ කියලා. ලෝකයේ තියෙන ගොඩක් තද ඝන ද්‍රව්‍ය වලින් එහා පැත්ත පේන්නේ නැහැ. හැබැයි වීදුරු විතරක් විනිවිද පෙනෙන්නේ ඇයි? වීදුරු වල තියෙන මේ අක්‍රමවත් අණුක ව්‍යුහය නිසා ඒ හරහා එන ආලෝකයේ තියෙන ශක්තිය අවශෝෂණය කරගන්න ඒ ඇතුලේ ඉලෙක්ට්‍රෝන වලට බැරි වෙනවා. ප්‍රතිඵලයක් විදියට ආලෝක කිරණ කිසිම බාධාවකින් තොරව කෙලින්ම වීදුරුව හරහා එහා පැත්තට ගමන් කරනවා. අන්න ඒ නිසයි වීදුරු අපිට විනිවිද පෙනෙන්නේ. ඉතින් ඊළඟ වතාවේ ඔයා වීදුරු කෝප්පයකින් වතුර බොද්දී නැත්තම් මේ බලන ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක අල්ලද්දී මතක් කරන්න. ඔයා මේ අල්ලන්නේ සාමාන්‍ය වැලි කැට ටිකක් විද්‍යාවේ අපූර්ව ආශ්චර්යයකින් විශ්වයේ අද්විතීයම නිපැයුමක් බවට පත්වන අවස්ථාවක් කියලා. වීදුරු ගැන මේ විද්‍යාත්මක රහස් ඔයාලා කලින් දැනගෙන හිටියද? වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් විද්‍යාත්මක සහ අභිරහස් තොරතුරු දැනගන්න අපේ knowledge hub channel එක දැන් subscribe කරලා එකතු වෙන්න. තවත් මෙවැනිම අපූර්ව වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.